චිත්තයක් ලියලා තියෙනවා. පුළුවන් නම් මේක ලියපෙන්න අත උස්සන්න තමයි ලිව්වේ කියලා කියන්නේ. නිකම්ම බලා ගන්න. මේ මොකද්ද 8:06:30ට ඇවිල්ලා 8:10 වෙනකම් මේ තව ළමෙක් දාලා තියෙනවා මෙතනදී මේ ගෑල් ළමයිගේ පැත්තේ හිර වෙලා තියෙන. ඒක හරි. මේ වගේ ගොම් පොරත් යන්නම් ගන්න එපා. හරිද? නිකන් එහෙම මේක ලියපොනසය පුළුවන් නම් අත උස්සන්නකො ලිව්වේ කවුද කියලා නිකන්. හරිද? මට මේ චිට් එක ආපස්සට එවන්න පුළුවන්. ලියපුතන ඉඳන්. හරිද? මේ මොකද්ද පරක්කු වෙනවා කියලා. අයියෝ මේ තර්ඩ් ක්ලාස් එන්න එපා. හරිද? තමන් ගෙදරින් තර්ඩ් ක්ලාස් මේ කුණුහරුපයක් කියලා චණ්ඩියට වඩා මේ ලක්ෂ 10ට මිනි මරපු රටක. හරිද? මේ මොනවද මේ හාල් කෑලි? මොනවද මේ? ලැජ්ජාය බෑ. ශික් විතර. අවුරුදු 10ක පිරිමි ළමෙක් කියන්නවත් බෑ. තනිකර නපුංසකේ. හරිද? තනිකර නපුංසකේ. ඇත්තටම අවුරුදු 10 ළමයි මේ කුණුහරුප කියන වයසක් තියෙනවා. හරිද? මේ කුණුහරුප කියන වයසත් අපි ප්‍රසිද්ධ මට මයික් එකක් තිබ්බ කියලා මයික් කටින් එහෙම කියවිලා තියෙනවද බලන්නකො මොකද අමුයෙන් කියන කිසි වෙලාවක් කියවිලා තියෙනවද? මම කොච්චර වේගෙන්ද කතා කරන්නේ? එහෙම කියවිලා තියෙනවද? පැටලිලා. එහෙම කියවෙන්නේ නැහැ. ඒක වචන දන්නේ නැති නිසා නෙමෙයි. එහෙම නෑ අපිට යම් සීමාවන් එක අපි හැදිච්ච වටපිටාවක් තියෙන. ඒකේ යම් තැනකදී සීමාව වෙන යම් දේවල් කතා කරද්දි. එහෙම කතා කරන්නේ නෑ. හරිද? කුණුහරුප දන්නේ නැති නිසා නෙමෙයි. හරිද? බින්දුවයි මේ මොනවද මේ මිනිස්සුද මේ ලොකු මිනිස්සුද මේ හිතන් ඉන්නේ. මේ චීට් එකේ උපේකන අඩු ගන්න යාළුවෝ හරි දන්නේ නැතිනේ. නිකන් පුළුවන් වුණොත් බලන්න ඉන්ටර්වල් එකේ ගියාම මොන හරි දේවල් තියෙනවද කියලා. හරිද? මොන හරි වල අඩුපාඩුවක් තියෙනවා. අනිවාර්යෙන් අඩුපාඩුවක් තියෙනවා. පිටට පේන්නේ නැතුව ඇති. හරිද? පැක් එක වගේ තිබ්බ පැක් එකේ හැරි අඩුපාඩුවක් තියෙනවා. හරිද? මොකක් හරි එකක් තියෙන නැත්නම් ඔහොම එකක් එවන්න විදියක් නැහැ. හරිද? මේ මොන හරි කාඩ් මාක් කරන දරක අඩුවක් වුණා නම් ඒක එහෙම එවන්න ඕන ඩීසන් නෙමෙයි. සර් එහෙම ප්‍රශ්නයක් වුණා. දැන් මම අර චිට් එක ගත්තාම මේ ගෑල්ලමගේ පැත්තේ මේ හිර වෙලා ගිය චිට් එකක් ආවා. මම ඒ වෙලෙම හිතාගත්තා මම කිව්වේ නෑ ඒක. මේ අර උදේ සමහර පේපර් එක ලියන්න ළමයි උදේ බැල්කනි සමහර යූස් කරන්න ගන්නවා. ඒ නිසා වෙන්න පුළුවන් කියලා මම ඒක කියන්න හිටියා. මෙන්න මෙහෙම හිර වෙලා කියලා චිට් එකක් ආවා. මම ඉන්ටර්වල් එරියා මම කියන්න හිටියේ ඕක. අනිත් දවසේ කරන්න එපා. එහෙම පොඩ්ඩක් බලන්න කියලා. මම මේ චිට් එක දෙන්න හැදුවේ එහෙම. ඒක තමයි අර නපුංසකවාදී චිට් එකක් තමයි ඊට පස්සේ තිබ්බේ. හරිද? ඒක මේ චිට් එක උපේකන මට කියන්න ඕනේ චිට් එක උපේකන යාළුවාට හරි එයාගේ චිට් එක උපේකන දන්නවා දිනේ. හරිද? එයාට කියලා දෙන්න. මේ මොකක් හරි එක මැදට අර කිරි කලයට ගොම්බින්දු එකතු කරනවා වගේ එහෙමම ගණන් හදාගන්න එපා. හරිද? මොනවද අප්ප මේ කියන්නේ? මෙච්චරද මේ අස්පනා පිට දේවල් පේනකොට මේ මොනවද මේ ඉන්න හාව කෑලි? මට තේරෙන්නේ නැහැ මොන කොහොමද මේවා දකින්නේ කියලා. මේ තමන්ගේ හැදිච්ච වටපිටාවන ඕකම ඉන්න යන්න එපා. තමන්ගේ යාළුවෙක් ඉස්සරහා කුණාරපැක්කේදී මාර පොරක් වගේ ඇති. අනිත් මිනිසුන්ට ඒවා ගඩක් නැහැ. අනිත් මිනිස්සු ඒවා 7-5කට ගණන් ගන්න නැහැ. හරිද? තේරුම් ගන්න. අනිත් මිනිසුන්ට ඒක 7-5කට ගණන් නැහැ. ඔයාගේ හැටියට කවුද අර මැනිච්ච මිනිස්සු එතකොට? මොනවද මේ මිනිසුන්ට එතකොට අඩුපාඩු තියෙන්නේ? හරිද? මේ පන්ති වල ඉන වාදමක් හිටවයි මමයි හැටියට මොනවද තියෙන දේවල් මේ මිනිසුන්ට ගත්තා. මොනවද මේ ඉන්නේ? එන්නේ ලොකුවට ලොකු දැන්වත් ඒ ලොක්කම ටික අඩුවෙන් කරලා නිකන් සාමාන්‍යකරණය වෙලා යන්න. අඩු ගන්නලේ. ලියමනසේ පුළුවන් අත උසන්න වෙන මොනවටද නෙමෙයි මම නිකන් මූණ බලා ගන්න. හරිද? එහෙම ඕගොල්ලන් වගේ අත උසන්න කියලා කනට ගහලා ඉල්ලන තැනක නෙමෙයි. මම නිකන් මූණ බලා ගන්න. අඩු ගන්න ලියමනසේ යාළුවෝ දන්න මට මේ කියන්න ඕනේ යාළුවට හරි. එහෙම තුන්වෙනි මට ඔය චිට් එක ආපස්සට යවුවා. මම මොකටද දැන් ඔක ආපහු යවන්නේ? ඊට පස්සේ හැබැයි චිට් එකක් ආවොත් මම ආපස්සට යවනවා. ඊට පස්සේ මේ චිට් එකක් ආවොත් ඔයා දැනගන්න ඕනේ චිට් එකක් වාට ඉස්සරහට එවද්දී මට මේ චිට් එක දුන්නේ කවුද කියලා. හරි. ඔයා කවුරු ඉස්සරහ චිට් එක පාස් කරන හැම එක්කෙනෙක්ම දැනගන්න චිට් එක දුන්නේ කවුද කියලා. එහෙම දන්නේ නැත්නම් ඔයා චිට් එක ඉස්සරහට පාස් කරන්න එපා. මට මොකක් කරනවද මම චිට් එක ආපස්සට එවන්න. මෙහෙට වෙනවා වගේ ඔහෙට එවන්න බෑ. ඒතර යම් තරකින් චිට් එක නතර වෙනවනේ. මම කලින් කියලා ඇති. අදාළ නැද්ද යකුණාද? මේ ගම්පහ පන්තියේ වෙච්ච දේ 2017 හෝ 18 ඔයගේ චිට් එකක් ආවා. මම එදා දැන් ඊට වඩා මැචුවනේ. හරිද? මම කියන්නේ දෙක මම ඒ චිට් එක ආපස්සට ඇරියා. චිට් එක ආපස්සට ගියාම චිට් එක යම් තරක නතර වුණා. චිට් එක අපි පේලි 6ක් ගිහලා චිට් එක නතර බැලුවාම මේ අකුරුයි මේ අකුරුයි දෙකක්. අකුරු වෙනස් කරලා ලියන්න පුළුවන් කියලා තේරුම් ගන්න බුද්ධිය මට තියෙනවා. මම තාම බබෙක් නෙවෙයිනේ. හරිද? මම බබෙක්වත් හාවෙක්වත් නෙවෙයි. හරිද? එක එක්කෙනාට පේනවා වෙන්න පුළුවන් එහෙම නැහැ. එතකොට මම ඒ චිට් මගේ අකුරු වෙනස්. හැබැයි මට හිතුණා ඒ ළමයා හෝ අකුරු වෙනස් කරලා ළඟ ළමයා වෙන්න පුළුවන්. පෑනේ විදියත් බැලුවා. පෑනේ නිකන් තීන්තවල ස්වභාවයත් බැලුවා. අකුරු වෙනස් වුණා. තීන්තවල ස්වභාවයක් තියෙන ළඟ පොට් ටික බැලුවා. එතකොට ඒකත් හොයන්න බෑ මට. මම හැබැයි කිව්වා එතන යට දැන් ඔයා තමයි මෙතන යලා අන්තිම තැන යන්නේ. ඊට පස්සේ මම නෙමෙයි කියන එතනින් හරියන්නේ නැහැ. මම කොහොමද දුන්න එක්කනට යවන්න. ඔයා යවුවොත් මම පන්තියට ආව ගන්නෑ. ඒකල ඔන්ලයින් නම් මම නැති කාලේ මම ආව පන්තියට ගන්නෑ. මම ආව යවනවා. මේ මම දන්නේ ඔයාමද කියලා කියන්න. හැබැයි මට මේ ඩිසිෂන් එක ගන්න වෙනවා. මට මෙතන කවුරු හිටියම මම මෙයාව යවනවා. කිව්වා උත්තරයක් නැහැ. ඊළඟ හිටපු විදිහට මතන යා නෙමෙයිද කියලාත් හිතුණා. මට හැබැයි ඒ තීන්දුව අපසර ගන්න බෑ. ඒක වුණාට පස්සේ ඒ තීන්දුව ගන්න ඕන මම. හරි. ඉතිපැත්තක් නැහැ. මම යවන්ති යන් යවුවා. ඒක තියෙන කැතම කාරණේ තමයි මට මාසිකට විතර පස්සේ මගේ යාළුවෙක් කෝල් කරලා කියනවා මැසේජ් එකක් දාලා හරි කෝල් කරලා හරි කියනවා මචං මේ පන්තියේ ඔය ළමෙක් යවුවද මම කො මතක නැහැ යවනවනේ මම කොහෙම මතක නැහැ නෑ මෙන්න මෙහෙම පන්තියක ළමයි චිට් එකක් කියලා ප්‍රශ්නයක් කළා මම කො ඔව් කියලා
ඊට පස්සේ කියනවා මේ ඒ මම මෙහෙම දන්න ඉස්සර කියලා මෙන්න මෙයාගේ මෙහෙම අඳුරන මේ ළමෙක් මෙහෙම ඒ ළමයා නෙමෙයිලුයි චිට් එකේ එව්වේ එයාගේ යාළුවෙක්ලු චිට් එකේ එව්වේ හැබැයි යාළුවා තාමත් පන්ති එනවා කියලා. චිට් එකද මම හිතනවා මම චිට් එකේ යවන මං මොකක් හරි එකක් යවන කුණුහරුපය. යවුවම සර් මගේ යාළුවා අයින් කරනවා. ඒකත් හරි කියන්නකෝ. අඩු ගානේ මම සාමාන්‍ය හදවතක් තියෙන මිනිහෙන් නම් මට ආයේ පන්ති එන්න පුළුවන්ද? මම හින්දා අර මොනසට පන්තියත් අහිමි වෙලානේ. මම ලැජ්ජ නැතුව පන්ති එනවා. අන්න සමහර අය යාළුවෝ මේ යාළුවෝ ඔබටත් ඉන්න පුළුවන්. හරිද? මේ අතීතයේ කිව්වේ හැම ඉන්නවා. ඒ කියන්නේ මේ වචනෙට මේ අර මොන හරි එකක් වුණාම ඕනේ ෆිට් එකට ටෝක් එකක් ඉෂුව කරන්න පුළුවන්. FB එකේ විශ් කරන්න පුළුවන්. හරිද? තව මේ මොන හරි හැබැයි ඇත්තට ප්‍රශ්නක දෙන්නේ නැහැ සමහර අය. ඇත්තට ප්‍රශ්නකදී කකුල කැඩලා මාසයක් ඉඳලා බලන්න කී දෙනෙක් බලන්නේද කියලා. ඕන එකපාරක් බලන්න. ඊට පස්සේ ඒත් එන්නේ ටිකයි. හරි එහෙම එන්නේ නැහැ. හරිද? ඒ හින්දා ඔය තමන් ගැන තියෙන විශ්වාසය කියන එකයි ගොන් පොරත්තේ කියන එකයි දෙකක් ඈ. හරි. ඔයා මොකක් හරි තැනක ඇත්ත මං කියමු ඔයා ඉස්කෝලේ මාෂල් ආර්ට් කරලා දෙනවා. ඒතර ඔයා දන්නවා කොන්ෆිඩන්ස් ඔයාට තැනක බැස්සාම අඩු ගන්න ගහ ගන්නවත් පුළුවන් කියලා. ගුටි ගන්නවත් පුළුවන් කියලා. ගහ ගන්න බැරුව ගත්තොත් ඔයාට සාමාන්‍ය ගුටි කෑවත් ඔරොත්තු දෙනවා. හරිද? ඔයා ජීවිතේට මොනවත්ම කරන්නේ නැතුව හරිද? අර ඉන්නේ ජීවිතේට බැට් එකක් බෝලයක් ලෙද බෝලයක් ඌ අල්ලලත් නැහැ. හරිද? ග්ලව්ස් දෙක නමටවත් දාලත් නැහැ. හරිද? ඌ අර ටෝක් ඉෂුව කරනවා මේ කැච් එක ගන්න තිබ්බේ මෙහෙමයි. හරිද? මේ හරිද? උඩ අත කරකවල බෝලයක් දා ගන්න බෑ. හරිද? මම කියන ක්‍රිකට් කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඔය අතක සාමාන්‍ය ළමයෙක් විදිහට සෙල්ලම් කරන දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍ය ළමයෙකුට අදාළ අවුරුදු 17ක විතර තියෙන දේවල් ටිකක් තියෙනවා. හරිද? අපි දුවල හැම එකේම දිනන්න බැරුව ගත්තා මොකක් හරි. අඩු ගන්න සහභාගී වෙලා තියෙනවා කියලා හිතන්නකො. හරිද? ඒ මොකුත් නෑ. අර ඒ වගේ ගොන් පොරත් යන්නම් ගන්න එපා. නිකන් කිව්වේ දැක්කම අප්පිරියයි. හරිද? චී කියලා හිතන අවුරුදු 17ක 18ක ළමයෙක් ඊට වඩා පොඩි ක්වොලිටියක් තිබ්බනම් හොඳයි ඉතින්. හරිද? ඒ ඕගොල්ලෝ දැකලා තියෙන ලෝකේ දැකලා ඇත්තේ එහෙමයි. සමහර අය එහෙම ඇත්තේ. අර මිනිස්සුනේ කෑ ගහලා කුණුහරුප කියලා කෑ ගහලා එනවා. පවදාට පූස් පැටිය වගේ. හරිද? දීපු වෙලාවට කෑ ගහලා කුණුහරුප කියනවා. ඇත්තටම මං ඒක හරිද දැරිද දන්නේ නැහැ. පෞරුෂයක් තියෙනවා නම් ඒ නිසා ප්‍රශ්නයක් කතා කරන බීපුවම නෙමෙයි කෙලින් ඉද්දි. මොකද බීපුවම කතා කරේ සමහර දේවල් වලට පොඩි මිස් වෙනවා සමහර දේ. හැබැයි කෙලින් කතා කරනකොට සාමාන්‍ය කතා කරද්දී කියවෙන දේ කියවෙනවා. ප්‍රශ්නේ කතා කරලා ඉවර කර හැකියි. බීල ප්‍රශ්න කතා කරන ඉන්නේ. ඒ ගොඩක් වෙලාවට මම දැකලා තියෙන පෞරුෂයත් අඩු මිනිස්සු. බීල රණ්ඩු වලට යන අය ඉන්නේ. ඒත් එහෙම පෞරුෂයත් වල. බීල නැතුවම උරු රණ්ඩු වලට යන්න බෑ. අපි සාමාන්‍යයෙන් ගලියෙන් බවම බීපුවම රණ්ඩුවකට ඇති පොඩි චූටි වෙනසක් තියෙනවනේ. නිකන් ඉන්නකොට අපේ හරි හෝ වැරදි උපරිමේ තමයි වෙන්නේ. බීපුවම චූටි වෙනසක් තියෙනවා එතනදී. ලු මම දන්නේ නැහැ. හරිද? වෙනසක් තියෙනවලු. හරිද? මේ නෑ මම කිව්වේ ඇත්තටම ඉතින් අදාළ සමහර අය එහෙම ඒ පෞරුෂත්වයේ අඩු මිනිස්සු බලාගත්තා. ඒගොල්ලෝ පර්සනැලිටි එක දෙන්නේ අතනදී. හරිද? මට තේරෙන්නේ නැහැ. කියන්නේ පෞරුෂත්වයේ කියන එක වහින්නේ කුණුහරුපයක් කියලා නෙමෙයි. එහෙනම් ඉතින් කුණුහරුප තියෙන රචනයක් ලියන්න බැරිය. හරිද? පර්සනැලිටි එක පීරනවා කියලා කියන්නේ කුණුහරුප තියෙන පොර රචනයක් ලියනවා. ඒ තමයි හැදිලා තියෙන විදිය. ඊට වඩා ටිකක් ලෝකෙ මිනිස්සු දියුණුයි. හරිද? ඔය කියන්නේ 1900 වගේ 100ක විතර වයසේ. ඔය 1950 ගණන් වල 60 ගණන් වල යුගයේ තමයි කුණුහරුපයක් කියලා හිටපු ඡන්දේ හිටියේ. දැන් ඒ යුගය ඉවරයි. මේ 2024 මේ 60 විතර නම් ඒක හරි. අපි දෙන්න කලින් කාලේ මම මේ කියන්නේ. ඒ කාලේ නම් හරි. හරම මෙතනට අරගෙන ඉවරලා අම්මට සිරි කියලා තව ටිකක් කියන්න පුළුවන් ටික කියලා ඉවරලා එනවා. ඒ යුගයේ පැනලා ඉවරයි. මේ 1900 මෙන්න මේ යුගයේ. නිදහස හම්බුනේ ලංකාවට. නිදහස හම්බෙලා අවුරුදු 10ක් වගේ යුගයේ තමයි ඔය තියෙන්නේ. දැන් ඒ යුගයේ පැනලා ඉවරයි. ඔයගොල්ලන් ගෙවල් වල සමහර අයගේ එහෙම තියෙන හැමෝගෙම නැහැ. එහෙම තියෙනවා නම් ඒ තේරුම් ගන්න ඒ තාම ඒගොල්ලෝ පරිණාමණය වෙලා නැහැ. හරි. අපි වඳුරාංගෙන් ඇවිල්ලා දැන් පරිණාමණය වෙලා ඉවරයිනේ. හරි. අපි නැට්ට කපලා, ඉතුරුව කපලා, ලෝම කපලා ටිකක් වෙනස් කරලානේ අපිව තියෙන්නේ. සමහර අය එහෙමයි. හරි. ටක් ගාලා එන්න මෙන්න මේ අන්තිම ගානට. අපි වෙලාවත් කියනවා. හරි. ඒ වගේ එකක් දැක්කම ඒගොල්ලොන් එහෙම බලන් හිටිය මම එහෙම බලන් ඉන්න කැමතිත් නැහැ ඉතින්. හරි. පුළුවන් නම් මම ඊළඟට යෝජනා කරන නිදහසෙන් පන්ති එන්න එපා. හරි. දැන් ලියපොන්සේ දන්නවනේ. මට ඇවිල්ලා හොයන්න බෑ. ඔයා සාමාන්‍ය පර්සන්ටේජ් එකක් තියෙනවා නිදහසෙන් පන්ති එන්න එපා. ඔයාට අදාළ යාළුවෝ ඉන්නවනම් තව වාගේ යාළුවෝ වැඩක් නැහැ කියලා ඒගොල්ලොත් එක පන්ති එන එක නවතින්න. ඔයා මේ මාසේ කාඩ් එක ගත්තා නම් පන්ති වල මට ඇවිල්ලා කියන්න මම පන්ති සල්ලි ටික ඔයාට දෙන්නම්. මේකට අදාළව ළමයා ඉන්නවනම් එන්න එපා නිදහස ඉඳන්. ළමයා හොයන්න බෑ. ඔයා ඇත්ත ජෙනුයින් ළමෙක් නම් පන්ති එන්න බෑ. ඔයාගේ යාළුවෝ ඉන්නවනම් ඒ සෙට් එකත් එක්කම පන්ති 500ක් නතර කරගන්න. මට ප්‍රශ්නයක් නැහැ ඒක. නතර කරගන්න. මට සල්ලි ඕන නම් ඉවරලා එන්න ඒකට අදාළව මේ තරහක් මොකුත් බයින්නේ කරන්නේ නැහැ. පන්තියෙන් අයින් කරලා සල්ලි රිටර්න් කරනවා. හරි. ගැටලුවක් නැහැ.